අද ප්‍රඥා පාරමිතා හොඳ සූත්‍ර සජ්ජායන දෙවෙනි දිනේ. අද මේ සූත්‍ර සජ්ජායන කරන දිනේ 2021 වර්ෂයේ ජනවාරි මාස 8 වෙනිදා රාත්‍රියේ සංස්කෘතික පෙළ සිංහල පරිවර්තනය සහ අටුවාව සමග සහිත සජ්ජායනය. ශුන්‍යතාවේ අපෝහකය. පළමුවන අවස්ථාව. ඉහ සාරිපුත්‍ර රූපම් ශුන්‍යතේව රූපම් රූපම් න පෘථක් ශුන්‍යතායා න පෘථක් රූපම් යද් රූපම් සා ශුන්‍යතා තද් රූපම් එවම් ඒව වේදනා සංඥා සංස්කාරා විඥානම්. මෙහිදී සාරිපුත්‍රේනි රූපයේ ශුන්‍යතාව වන අතර ශුන්‍යතාවේ රූපය වන්නේ. රූපයේ ශුන්‍යතාවෙන් වෙන් නොවන අතර ශුන්‍යතාවේ රූපයෙන් වෙන් නොවන්නේ. යමක් රූපය වන්නේද ඒ ශුන්‍යතාව වන්නේ. යමක් ශුන්‍යතාව වන්නේද ඒ රූපය වන්නේ. වේදනා සංඥා සංස්කාර හා විඥාන සම්බන්ධයෙන් ද තත්ත්වයේ එසේම වන්නේ. මෙහිදී යන්නෙන් අදහස් වන්නේ මහා කාර්ණික වූ ලෝකෝත්තර මේ ප්‍රඥාව පිළිබඳ තලය මත යන අදහසයි. මෙහිදී සාරිපුත්‍රට ආමන්ත්‍රණය කර ලැබෙන්නේ ඇයි? සාරිපුත්‍ර ස්ත්‍රියෝ ප්‍රඥාවෙන් අග්‍රහ බෞද්ධ චින්තනයේ වර්ධනය වීම කෙරෙහි උන්වහන්සේගේ ලැබුණු බලපෑම තීරණාත්මක වූවක් විය. උන්වහන්සේට ආරෝපණය කර ඇත්තේ අභිධර්මයේ විධික්‍රමයන් පිළිබඳ දක්ෂතාවයයි. ඒ ප්‍රධාන ලක්ෂණය වනුයේ අනුභූතිය ඒ තුල ඇති මූලික කොටස් වලට හෙවත් ධර්මයන්ට විශ්ලේෂණය කිරීමේ. මේ ඉගැන්වීම සාරිපුත්‍රට ආමන්ත්‍රණය කොට ඇත්තේ එය අභිධර්මයේ නවතින තැන සිට පටන් ගන්නා බව පෙන්වීමටය. අනික් අතට බැලුවොත් මෙම සූත්‍රය වඩා ගැඹුරින් අවබෝධ කරගන්නට අවශ්‍ය වන්නේ නම් අභිධර්මයේ එන විධික්‍රමයන් තුල ශික්ෂණයක් අත්පත් කර ගැනීම ඒ සඳහා මූලික සූදානම් වීමක් වශයෙන් අවශ්‍ය වන්නේ. මෙහිදී අභිඋපගමනය කර ඇති දේ නම් ශුන්‍යතාව අවබෝධ කර ගැනීම පිළිබඳ ප්‍රථම පියවර සාරිපුත්‍රයන් විසින් ගෙන ඇති නමුත් අනෙකුත් බොහෝ ශ්‍රාවකයන් මෙන් එතන නතර වීමට උන්වහන්සේ පෙළඹී ඇති බවයි. සාරිපුත්‍ර ස්ත්‍රයන් උස්තලයකට ගෙනීම සඳහා සෑම ස්කන්ධයක්ම සහ ශුන්‍යතාවය අතර සම්බන්ධය ගැන අවලෝකිත කියමන් තුනක් ඉදිරිපත් කරන්නේ. රූපයන්ෙන් අදහස් වන්නේ ලෝකයේ ඇති භෞතික මීමාංශයයි. ඒට ප්‍රධාන වන්නේ අඩංගු වන්නේ සතර මහා භූතයන්, පංචේන්ද්‍රයන් සහ පංචවිධ ඉන්ද්‍රිය වස්තුන්ය. වේදනාවන් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් ත්‍රිවිධාකාරයි. සංඥාවන් සකස් කරනු ලබන්නේ ඇස කන නාසය දිව ශරීරය හා මනස යන ෂඩ්ඉන්ද්‍රයන් මගින්. සංස්කාරයන් එකට එක්ක සාදන්නෝ සංස්කාරා යන අර්ථයයි. සවිඥානික හෝ යටපත් කරන ලද්දා වූ සියලු ක්‍රියාකාරී වූ අධිමුක්තීන්, ප්‍රවණතාවෙන්, ආවේගයන්, චේතනාවන්, උත්සාහයන් යනාදී සියල්ලම ඒට අන්තර්ගත වන්නේ. විඥානය යනු යමක් පිළිබඳ අවදීන් සිටීමේ. කර්තෘ හා විෂය අතර පෘථක් බවක් සහ වස්තු හා වස්තු අතර වෙන්කර ගැනීමක් එයින් ගම්‍ය වන්නේ. විඥානයන්හි එන වීයන් මෙම අවශ්‍යම වෙනස් කරන්නා වූ ක්‍රියාකාරීත්වය ප්‍රකාශ වන්නේ. අපේ පෞරුෂත්වය සකස් වෙත්තේ මෙම පංචස්කන්ධයන් ඇසුරින්. ඒවා සංස්කෘත වූ ලෝකයේ සමග සමගාමීව පවතින්නේ. එවැනි සංස්කෘතමය වූ සිද්ධීන් යන පංචස්කන්ධයට සමානාර්ථ වන හැටියට සලකන්ට අපට හැකිවන්නේ. තුන්වෙනි කොටසෙහි එන භාෂාව අවබෝධය සඳහා තවදුරටත් බාධාවක් ඇති කරවන්නේ. කෙසේ වෙතත් ඉදිරිපත් කරන පණිවිඩය
අපේ චින්තන උපකරණය මතට බරපතල වූ වෙහසක් පටවන්නේ. මක්නිසාදයත් ඒ බැලූ බැලමට පෙනෙන්නේ හුදු ප්‍රලාප ලෙස වෙන නිසායි. මේ ඇත්ත වශයෙන්ම ශාක්‍ය සිංහයන් වහන්සේගේ සත්‍ය වූ සිංහ ගර්ජනාව වන්නේ. ඒට බිවි පලාගී නැති අයට දැන් ඒ ගැන කියනු ලබන්නේ. සසර හා නිවන යන දෙක අනන්‍ය වන බව පැවසිය හැක්කේ ඒ දැනටම තේරුම්ගෙන ඇති අයට පමණි. නිවන හා මේ ලෝකයේ එක සමාන වන්නේ නැති බව දැකීම ඇත්ත වශයෙන්ම ඉතා පහසු වන්නේ. කෙනෙකු විසින් කළ යුතු ඇත්තේ වචන දෙකේ එන අර්ථයට අවධානය යොමු කිරීම පමණි. ඒ දෙකෙන් අදහස් වන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් වූ දෙකකි. මේ ලෝකයේ ජීවිතය වන්නේ නිවනෙහි ඇති ශාන්ත බව අහිමි වීම නිසාය. මේ ලෝකයේ ජීවිතය බිහිවන්නේ නිවනේ ඇති ශාන්ත බව අහිමි වීම නිසාය. එමෙන්ම නිවන බිහිවන්නේ මේ ලෝකයේ ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඊට වඩා පැහැදිලි වූ තවත් දෙයක් තිබිය නොහැකිය. අනෙක් අතට බලන විට ඊට විරුද්ධ අදහස් වන නිවන හා සසර අනන්‍ය යන අදහස තේරුම් ගන්නට අපට අවශ්‍ය වන්නේ නම් අපේ මොළයේ තිතා බලවත් වෙහසක් දරන්නට සිදු වනු ඇත. ආත්ම ශික්ෂණය පිළිබඳ එක් පියවරකදී නිවන හා සසර එකිනෙකින් වෙන් කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. ආධ්‍යාත්මික අවදි බව පිළිබඳ වෙනත් තලයකදී නිවන යන සසර හා එක සමාන වන බව හෙළිදරව් වන්නට ඉඩ තිබේ. අංග සම්පූර්ණ වූ තත්ත්වයේ පිළිබඳ දැක්ම සහ ප්‍රතිබාණය විස්තර කිරීම මෙම සූත්‍රයේ අභිප්‍රාය වන්නේ. ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය වී නැති අයට මෙම අදහස විහිළුවක් මෙන් පෙන්වනු ඇත. නියතේ. ආධ්‍යාත්මික වශයෙන් අන්ධ වූ අයට එයින් කිසිදු අදහසක් ඉදිරිපත් කරන්නේ නැති අතර ඒ ආධ්‍යාත්මික නිදහස දිනා ගැනීමට උත්සාහ කරන අයට තම ගමන අවසානයේදී තමන්ට මුණ ගැසෙන්නට ඇති දේ ඈත සිට පෙන්වූ කර දීමක් වෙනවන්නේ. ආධ්‍යාත්මික ජීවිතයේ සාරය වන්නේ ආත්ම නිෂේධනය. ශුන්‍යතාවය තුළ නිරුද්ධ වී යාම සඳහා ආත්මය සටන් කරනතු. එය රූපයේ ශුන්‍යතාවයට විරුද්ධ වූවක් වශයෙන් ඉදිරිපත් වීම යනාදී කරනු ඇත. එහෙත් ආත්ම විරෝධයේ සාධනය කරගෙන ඇති තැන එතනදී ලෝකය හා ශුන්‍යතාවය අතර නොවෙනස් බවක් පැන නගනු ඇත. ආත්මය තමන් නිෂේධනය කිරීම යන ආත්මයේම තමන්ගේම කාර්යයක් වන නිසා එම නිෂේධනය අංග සම්පූර්ණ වීම සඳහා එම නිෂේධනයද අනෙක් අතට නිෂේධනය කළ යුතු වන්නේ. මේ ආකාරයෙන් යම්කිසි තත්ත්වයක් ආධ්‍යාත්මික වශයෙන් සතුටුදායක ලෙස පෙනෙන්නේ නමුත් සමාන තර්කයට අනුව ඒ විහිළුවක් මෙන් පෙනෙන්නට ඇත්තේ. ශුන්‍යතාවය යන ඔබ්බෙහි ඇති ලෝකෝත්තර සත්‍තාව සඳහා අප යොදන වචනය වන්නේ. ලෝකෝත්තර තත්ත්වය යන ඔබ්බෙහි පවතින දෙයක් වන බව සංසිද්ධ වූ කරුණකි. එනි ගම්‍ය වෙන අදහස වන එහි ප්‍රතිඋද්දංශය අන්තරස්තව පවතින්නේ සහ එමෙන්ම ඒ සමග සමගාමීව පවතින්නේ යන කරුණ ලදරුවන්ට හා සාමාන්‍ය මිනිසුන්ට පවා උගන්වනු ලබන්නේ. එහෙත් එහි නියම විරුද්ධ පැත්ත සමග ඒ නොවන දේ සමග හරියටම අනන්‍ය වන්නේ යන කරුණ විශ්වාස කරන්නට ඇත්ත වශයෙන්ම ඉතා අපහසු කරුණක් වන්නේ. එහෙත් අපේ මෙම තුන්වෙනි කොටසේ පණිවිඩය වන්නේ එයයි. අනන්ත වශයෙන් ඉතා ඈත තිබෙන දෙය මේ ළඟ පවතිනවා පමණක් නොව අනන්ත වශයෙන් ඉතා ළඟින්ම පවතින්නේ. ඒ කිසි තැනක පවතින්නේ නැත. ඒ නොපවතින තැනක් ඇත්තේද නැත. මේ එකිනෙකට විරුද්ධ වූ දේ අතර ඇති ගූඪමය වූ අනන්තතාවයයි. ඒ ඔබ තුල සහ ඔබ සමග පවතිනවා පමණක් නොව ඔබ යනු එය හැර වෙන කිසිවක් නොවන්නේ. ඊතරහා මෙතර පිළිබඳව අනන්‍යතාවයේ පාක්ෂික වූවක් නොව අංග සම්පූර්ණ වූවක් බව අවධාරණය කරනු සඳහා ත්‍රිවිධාකාර වූ ඉදිරිපත් කිරීම මෙහිදී භාවිතා කර ඇත්තේ. අංක 10 මගින් අංග සම්පූර්ණ වූ සහ එකිනෙක සමග අනන්‍ය වූ කේවලයන් ඉදිරිපත් කෙරේ. අංක 11 12 මගින් ඒවායේ ප්‍රමාණය හා අන්තර්ගතය වශයෙන්
කිසිදු ආකාරයක වෙනසක් නැති බව ධාරණය කෙරේ. අංක 13 17ට අනුව ඒවායේ වියුක්ත වූ සංකල්පයන් මෙන්ම ඒවා ප්‍රයෝග කළ හැක්කා වූ ඝන වූ සිද්ධීන් එකක් බවට පත්වන්නේ. මේ ප්‍රශ්නයේ පිළිබඳ මාධ්‍යමික ස්ථාවරයේ TRV මූර්ති මහාචාර්යතුමා විසින් මෙසේ සරල ලෙස ප්‍රකාශ කර ඇත්තේ. නිවන හා සසර අතර කිසි වෙනසක් ඇත්තේ නැත. නිෂ්ප්‍රපංචය හා ප්‍රපංචය එකිනෙකින් වෙන් වූ වස්තු සමූහයන් දෙකක් නොවේ. එමෙන් මේවා එකම වූ දේහි තත්ත්වයන් දෙකක්ද නොවේ. නිර්මාණාත්මක වූ මනක් කල්පනී චින්තන ආකෘතීන් තුළින් කේවලයේ දෙස බැලූ විට පෙනෙන්නේ ආනුභූතික වූ ලෝකයයි. අනෙක් අතර බලන විට විකෘතිකාර වූ චින්තන මාධ්‍යයන්ගෙන් තොරව ලෝකයේ දෙස බැලූ විට එක් කේවලය වන්නේ. මෙම විරුද්ධභාෂී වූ ඉගැන්වීම් භව්‍ය වූවක් බවට පත් කිරීම හෝ වැරදි අවබෝධයන්ගෙන් ආරක්ෂා කිරීම හෝ ඊ ඇති බහුවිධ වූ න්‍යායාත්මක වූ ආධ්‍යාත්මික වූ හා ප්‍රායෝගික වූ ප්‍රතිඵල පෙන්වා දීම අටුවාවක කාර්ය නොවන්නේ. එයින් ඉදිරිපත් වන තාර්කික ගම්යන් පිළිබඳ වචන කීපයක් කීම කෙසේ වෙතත් අනිවාර්ය වශයෙන්ම කළ යුත්තක් වන්නේ. ශුන්‍යතාවය යන සම්පූර්ණ ආත්ම නිෂේධනයෙන් සියලු දේම අතහැර දැමීම තුළින් බිහිවන්නා වූ තත්ත්වයකි. ඒ නිර්වචනයෙන්ම ස්කන්ධයන්ගේ නිෂේධනය වන්නේ. එම නිසා මෙහිදී ස්කන්ධයන් යන වචනය ඒ නිෂේධනය වශයෙන් නිර්වචනය කර ඇති දේ සමග හිතාමතාම අනන්‍ය කර ඇත්තේ. තාර්කික භාෂාවෙන් කිවහොත් ඒ මෙසේ. අයනු ආ නොවන දේය. නැතහොත් ආ නොවන්නේ යමක්ද එය ආවන්නේ. එබඳු ප්‍රස්තුත තර්ක ශාස්ත්‍රයේන විසංවාදයේ පිළිබඳ මුල් ධර්මයේ පැහැදිලි ලෙසම උල්ලංඝනය කරන්නේ. මක්නිසාදයක් වචනයක් ඒ නිෂේධනයේ සමග අනන්‍ය කිරීම විසංවාදයක් ඉදිරිපත් කිරීමක් වන නිසාය. ඔව් සහ නැත යන දෙකේ අනන්‍යතාවය ශුන්‍යතාවයේ රහස වන්නේ. අංක 10 කියා සිටින්නේ රූපය යනු රූපේ නිෂේධනය වෙන බවත් රූපයේ පිළිබඳ එම නිෂේධනයම රූපය වන බවත්. නැතොත් වෙනත් වචන වලින් කිවහොත් අයන්න තහවුරු කිරීමම අයන් නිෂේධනය කිරීම වන්නේ. එමිනු අයන් නිෂේධනය කිරීමම අයන්න තහවුරු කිරීම වන්නේ. මේ ආකාරයෙන් තර්කයේ ඒන්ව පරාජයට පත්වනු ලබන්නේ. තත්ත්ව සත්‍යාව ගැන සලකා බලන විට තාර්කික වශයෙන් තහවුරු කිරීම හා නිෂේධනය කිරීම පරමාර්ථමය වශයෙන් සප්‍රමාණ වූ කාර්යයක් හැටියට සැලකිය නොහැක්කේ. ඇරිස්ටෝටල් තම අධිභෞතිකවාදී නම් වූ කෘතියේදී පෙන්වා දුන්නේ විසංවාදයේ පිළිබඳ මූලධර්මයේ ප්‍රතික්ෂේප කිරීම සියලු දේම එකම යන නිගමනය කරා යා යුතු වන බවය. මේ පැහැදිලිවම විහිළුවක් වන්නේ යයි ඔහුට පෙනී ගියේ. මෙහිදී ඒට විරුද්ධ වශයෙන් සියලු දේ පිළිබඳව ඇති ඒකත්වයේ විනිවිද දැකීම මහත් වූ අරමුණ වන්නේ. යත්පත් කරගන්නට හැකි වන්නේ විසංවාදයක් තුලින් පමණි. විසංවාදයේ පිළිබඳ මුල් ධර්මයේ සිතාමතාම උල්ලංඝනය කරන්නා වූ විධික්‍රමය සඳහා භාවිතාවන් පාරිභාෂික වචනය වන්නේ අපෝහකවාදය යන්නයි. තුන්වෙනි කොටස මගින් විස්ථාපනය කරන්නේ ශුන්‍යතාවය පිළිබඳව අපෝහවාදී වූ සංකල්පයක්. මෙහිදී අදහස් කර ලබන ශුන්‍යතාවයේ ඒ විසින් ඉවත් කර දමනු ලබන දෙයින් ශුන්‍ය වන්නේ නැත. ඒ වෙනුවට ඒ තුළට අන්තර්ගත කරනු ගනු ලබන්නේ. එම නිසා වැනි කොටසේ ප්‍රතිඵලයක් වශයෙන් අප විසින් අත්පත් කරගෙන ඇත්තේ පූර්ණ වූ ශුන්‍යතාවයයි. එයින් ගම්‍ය වන දේවල් 4 සහ 5 වන කොටස් වලින් පැහැදිලි කරනු ලබන්නේ. 4. ශුන්‍යතාව පිළිබඳ අපෝහවාදී දෙවෙනි පියවර. ඉහ සාරිපුත්ත සර්ව ධර්මා ශුන්‍යතා ලක්ෂණ අනුත්පන්නා අනුරුද්ධා අමලා අවිමලා අනුනා අපරිපූර්ණා.
මෙහිදී සාරිපුත්‍රයනි සියලු ධර්මයෝම ශුන්‍යතා ලක්ෂණයන්ගෙන් යුක්ත වන්නා. ඒවා අනුත්පන්නේ නිරුද්ධ වීමෙන් තොරේ, කිල්ටෙන් තොරේ, අති පවිත්‍රයේ ඌනත්වෙන් තොරේ, අපරිපූර්ණේ. ව්‍යාකරණමය කත්තු පිළිබඳ වෙනස් වීම ඇසුරින් තර්කයේ ප්‍රගතිය පෙන්눔 කර ලබන්නේ. තුන්වෙනි කොටස පංචස්කන්ධයන් ගැන සාකච්ඡා කළ අතර දැන් අපි සියලු ධර්මයන් පිළිබඳ කියමනක් ඉදිරිපත් කරමු. සියලු ධර්මයන් යන්නේ සංස්කෘත පංචස්කන්ධයන් පමණක් නොව අසංස්කෘත ධර්මයන් අදහස් වන්නේ. අභිධර්මයේන සම්මුතින් මත පදනම් වූ විශ්ලේෂණය මගින් පරමාර්ථමය වශයෙන් සත්‍යාමය වන්නා වූ ලෙස ඉදිරිපත් කරන ලබන්නා වූ සිද්ධීන් සිදුවීම් හා කරුණු සඳහා භාවිතා වන පාරිභාෂික වචනයක් ලෙසින් ධර්මයන් වචනේ සැලකිය යුත්තේ. සර්ව ධර්මා යන සියලු දේ යනුවෙන් පරිවර්තනය නොකළ යුතුය. පුටුවක්, කොළයක්, කානුවක්, කවුලෙක් යන දේවල් වුවත් ඒකක්වත් ධර්මයක් වන්නේ නැත. යම් අවස්ථාවන්හිදී බොහෝ බෞද්ධ ගුරුකුලයන් විසින් තමන් විසින් ධර්මයන් වශයෙන් සැලකූ කරුණු පිළිබඳව ලැයිස්තු ඉදිරිපත් කරන ලද අතර සාරමය වශයෙන් වූ ලැයිස්තු අතර එකඟතාවයක් ඇත. ප්‍රඥා පාරමිතා ග්‍රන්ථ සර්වාස්තවාදීන්ගේ අභිධර්මයේ සමග කටයුතු කරන අතර ඔහු පරමාර්ථමය වූ ධර්මයන් 75ක් ඇතැයි ගණන් කර පෙන්වූ. ඔවුන් ඉදිරිපත් කළ බෙදීම් දල වශයෙන් මෙසේය. අසංස්කෘත ධර්මයන් අවකාශය 1, නිර්වාණයේ දෙආකාරයන් 2 3. සංස්කෘත ධර්මයන් 1 රූපය 4 17 2 චින්තනය 15 3 මනෝ ධර්ම 16 61 4 විවිධ මනෝ ධර්ම යටතේ ඉන්නේ සිහිය, වීර්ය, ඊර්ෂ්‍යාව යනාදිය. හතරවෙනි කොටසට අයත් වන්නේ අත්පත් කර ගැනීම සහ අත්පත් කර නොගැනීම, ජීව ශක්තිය, අනිත්‍යතාවය යනාදියයි. මේ ගැන විස්තර වසුබන්දුගේ අභිධර්ම කෝෂයෙන් දැනගත හැකි වන්නේ. තුන්වෙනි කොටස මගින් සංස්කෘතමය වූ හා අසංස්කෘතමය වූ සිද්ධීන්ගේ වෙනස සහ පෘථක් බව නිෂේධනය කරන ලදී. එවිට සියලු ධර්මයන්ටම එක් ලක්ෂණයක් පොදු ඇත්තේ. ඒවා සියල්ලම ශුන්‍යතාවෙන් සලකනු කරනු ලබන්නේ. අසංස්කෘත නිර්වචනයෙන්ම ශුන්‍යතාවන අතර සංස්කෘතයේ ශුන්‍යතාවන්නේ තුන්වෙනි කොටසේදී ඉදිරිපත් කරන අන්‍යතාවයේ කරන කොටගෙන. දැන් මේ ශුන්‍යතාවයේ සියලු ධර්මයන්ගේ සාරමය වූ සහ ඒවටම ඈත් වූ ලක්ෂණය වන්නේ. මෙම එක් ලක්ෂණය තුළ අභිධර්ම සම්ප්‍රදාය මගින් සාකච්ඡා කරන ලද අනිකුත් සියලුම ලක්ෂණයන් ගිලී ගොස් නිරුද්ධ වී යන්නේ. මේකෙන් ටිකක් කල්පනා කර බැලුවොත් පෙනී යන දේ නම් ශුන්‍යතාවයෙන් සලකුණු වීම යනු සියලු වෙනස්කම් කරන්නා වූ සලකුණු වලින් ශුන්‍ය වීම හා සමානාර්ථමය වන බවයි. සෑම සියලු ධර්මයකටම ඒටම අයත් වූ වෙන් වූ පැවැත්මක් සලකුණු කරන්නා වූ කිසිදු ලක්ෂණයක් ඇත්තේ නැත. එනම් ඒවාට වෙන් වූ පෘථක් වූ පැවැත්මක් ඇත්තේ නැත. ඒවාට අයත් වන එකම ලක්ෂණය මේ වන නිසා වෙනත් ලක්ෂණයක් ඒවාට ඇත්තේ නැති නිසා ඒවායේ ලක්ෂණය වනුයේ ශුන්‍ය වීම පමණක් නොව ශුන්‍යතාව වීමයි. දැන් මේ ලක්ෂණය ගැන අවධානය යොමු කළ යුතුය. එසේ කළ විට එහි අර්ථය දෘෂ්ටි කෝණ තුනකින් විකසිත වී එන්නේ. මේ ලෝකයේ ඇති දේවල් වලට විශ්ව ව්‍යුහයත් සාමාන්‍ය වූ සලකුණු තුනක් ආරෝපණය කළ ආවිධර්මික ඉගැන්වීමට විරුද්ධ වීම තුළින් අංක 19 21 චිද්දයන්ගින අදහස් වල ශක්තිය ප්‍රබල වන්නේ. එම සලකුණු තුන නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණයන් තුනයි. මෙම සලකුණු තුන ගැන අභිධාර්මිකයන් අතර පැවතුණු අභිඋපගමනයන් සමහරක් ගැන අප මෙතෙන්දී සිහිපත් කරගත යුතු වන්නේ. මක්නිසාදයක් මේදී භාවිතා කරනු ලබන්නේ ඔවුන්ගේ පාරිභාෂික වචන මාලාව නිසාය. පහස් සඳහන් වන ලැයිස්තුගත කිරීම මගින් පෙන්වා දෙන ලබන පරිදි ඔවුන් විශ්වාස කළේ සමහර ධර්මයන් නිෂ්පාදනය කරනු ලබන බව හා
සමහර ධර්මයන් නිරුද්ධ කරනු ලබන බවය. සමහර ධර්මයන් කිලු සහගත බව වන බව හා සමහර ධර්මයන් පවිත්‍ර වන බවය. සමහර ධර්මයන් ඌනත්වයෙන් යුක්ත වන බව හා සමහර ධර්මයන් අංග සම්පූර්ණ වන බවය. 1. සෑම සංස්කෘතික ධර්මයක්ම ප්‍රථමයෙන් නිෂ්පාදනය ලබන්නේ ඉන්පසු ඒ නැවත නවතින්නේ. අනිත්‍යතාවය ගැන හෙවත් ධර්මයන්ගේ උදය හා වය ගැන මෙනෙහි කිරීම භික්ෂුවගේ භාවනා අභ්‍යාසයන්හි අත්‍යවශ්‍ය වූ අංගයක් වේ. එයට විරුද්ධ වූ ආකාරයෙන් නිත්‍ය වූ සදාකාලික වූ අවිපරිණාමී වූ නිර්වාණය සියලු සංස්කෘතිමය ධර්මයන් ස්ථිර වශයෙන් නවතිනා වූ තත්ත්වය වන්නේ. එම නිසා සූත්‍රයන් නිතරම හඳුන්වන්නේ නිරෝධය යනුයි. 2. අංක 20 ඡේදය හා දෙවෙනි ලක්ෂණය අතර ඇති සම්බන්ධතාවය එක විටම පැහැදිලි වන්නේ නැත. දේවල් දුක් සහිත වන්නේ ඒවා ලෝභ, දෝෂ, මෝහ යන මල තුන සමග සම්බන්ධව පවතින බැවින්. ඒවට කෙලෙස් යයි කියනු ලැබේ. දුක් සහිත වූ දෙහි ශේෂ්ත්‍රය එම නිසා කිලුටු දෙහි ශේෂ්ත්‍රය හා සමාන වන්නේ. ඒට විරුද්ධ වශයෙන් ආනන්දමය වූ පවිත්‍රත්වයෙන් යුත් නිර්වාණය එම කිලුටු වලින් තොරවන්නේ. එම නිසා ඒට නොකිලුටු දෙය හා පවිත්‍ර වූ දෙයයි කිව හැකි වන්නේ. අප මෙතෙක් දුර සාකච්ඡා කළේ අභිධර්මයේන ප්‍රඥාව ගැන. කෙසේ වෙතත් හෘද සූත්‍රයෙන් ලෝකෝත්තර වූ ප්‍රඥාව සංස්කෘතිය හා සංස්කෘතිය අතර විරුද්ධත්වයෙන් ඔබට ගොස් ඇත්තේ. අප ඉහතදී දුටු පරිදි මේ දෙක ඇත්ත වශයෙන්ම එකම වන්නේ නම් ඒවායේ ලක්ෂණ වශයෙන්ද වෙනස් වන්නේ නැත. එම නිසා ඒ දෙකම එක සමාන වශයෙන් නිෂ්පාදනය වී ඇත්තේ හෝ නිරුද්ධ වී ඇත්තේද නැත. කිලුටු වී ඇත්තේ හෝ පවිත්‍ර වී ඇත්තේද නැත. කිහිප වරක් ශ්‍රවණයකට භාවනානුයෝගී විමර්ශනයෙන් වටහාගත යුතු මේ ප්‍රඥා පාරමිතා සූත්‍රයේ දෙවන දිනේ කොටස මෙතනින් සමාප්ත වන්නේ. තෙරුවන් සරණයි.